මෙහෙමද? අපොට යන්කෝ. අපි දැන් මේ ලෝකාන්තයෙන් බල්ලාවේ මේ දැන් රෑ වෙලා තියෙන්නේ මේ පොඩ්ඩක් දැන් අමාරුන් ඉන්නේ. අද වැණි කරන්නේ. අද වීඩියෝ එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මමයි මගේ යාළුවෝ සෙට් එකයි එකතු වෙලා කොළඹ ඉඳන් බයික් වල බදුල්ල නගරයේ තියෙන ලස්සන ස්ථාන කිහිපයක් නරඹන්න තමයි යන්නේ. උදාහරණයක් විදිහට අපි ප්‍රධාන වශයෙන්ම රත්කලේ යන්න ප්ලෑන් කරලා තිනවා. ඒ වගේම මැඩොල් සීමා, පුංචි ලෝකාන්තේ මෙන්න මේ වගේ ස්ථාන වලට තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කොහොමද ගමන් මාර්ග ඒ වගේම ලොකේෂන් වල ලස්සන ඒ කියන්නේ විවිධත්වයන් මෙන්න මේ පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි යමු වීඩියෝ එකට. අපි දැන් කොළඹ ඉඳන් ගමන ආරම්භ කරන්න හදන්නේ. අපි ඉන්න ලොකේෂන් එකේ ඉඳලා හරියටම මැඩොල් සීමා වලට කිලෝමීටර් 240ක් වගේ මැප් එකෙන් පෙන්නනවා. අපිට පාරවල් දෙකක් තුනක් වගේ තියෙනවා මැඩොල් සීමා වලට යන්න. අපි රාත්‍රී කාලයේ ගමන් ආරම්භ කරන නිසා අපි තීරණය කරා නුවර පාරෙන් යන එක ගොඩක් හොඳයි කියලා. අනිත් පාරෙන් යනකොට අලි කරදර එහෙම ඇති වෙන්න පුළුවන් නිසා අපි නුවර පාරෙන් ගමන පිටත් වෙන්න තීරණය කරලා ගමන ආරම්භ කරා. ටික දුරක් යනකොට අද ටිකක් වරුසාව ඒ කියන්නේ වැස්ස ටිකක් වැඩි දවසක් අපි ටිකක් මග ඉඳලා තේ එකක් බීලා මෙන්න මේ විදිහට තමයි ගමන පිටත් උනේ. කොළඹ ඉඳන් නුවරට වගේ එනකම්ම වැස්සෙන් බාධා ඇති වුණා. අපි කොහොම හරි නුවරට ආවා. නුවරට ඇවිල්ලා අම්පිටිය පාරෙන් අපි යන්න තීරණය කරා. අම්පිටිය පාර ටික දුරක් ගිහිල්ලා මයංගනේ පහු කරලා ඊට පස්සේ බිබිල නගරයට ආවා. බිබිල නගරයෙන් තමයි අපි මැඩල් සීමා පැත්තට පාර ලොකේෂන් එකට හරවගත්තේ. මෙන්න මේ විදිහට යනකොට අපි රාත්‍රී කාලයේදී තමයි ගමන ආරම්භ කරේ 10ට විතර. කොහොම හරි මයංගනේ පහුවෙලා ටික දුරක් යනකොට අපිට මෙන්න මේ විදිහට ඉර පායනවත් බලා ගැනීමේ හැකියාවක් හම්බුණා ගොඩාක් කාලෙකින්. ඒ කියන්නේ ගොඩක් ලස්සන ප්‍රදේශයක ලස්සනට ගස් කොළන් වලින් වැටිලා ඉර පායන විදිහ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ view එක නම් මාරම වටිනවා, මාරම ලස්සනයි. ඇස් දෙකෙන් දකින විදිහ, පේන විදිහ මාරම ලස්සනයි. අපිට තැන් 3-4ක ඉන්න උනා. අපි බයික් කළා ආපු හින්දා ඇඟටත් ගොඩක් අමාරුයි. බයික් වල මේ වගේ ලොකු දුර ගමනක් යනකොට තියෙන අමාරුව ඒක කියා ගන්න බෑ. ඒ වුණාට මේ පැත්තේ තියෙන පරිසරයේ සීතල මේ හැම දෙයක්ම හින්දා ලස්සන ඒ හින්දා අපිට මේක ලොකුවට දැනුනේ නැහැ. අපිට තව යන්න තියෙනවා කිලෝමීටර් 61ක් වගේ. අපි මෙන්න මේ විදිහට හිතුවට වැඩිය ලොකු කාලයක් ගියා. අපි ප්ලෑන් කරපු ටයිම් එකට වැඩිය ලොකු කාලයක් ගියා. ඒ කියන්නේ වැස්සත් එක්ක පාර ලෙස්සනවා. ඒ වගේම ගමන් මහන්සියත් එක්ක අපිට හිතපු ටයිම් එකට යන්න බැරි වුණා. අපි මෙන්න මේ විදිහට තමයි ගමන නැවත වාරයක් ආරම්භ කරේ. මාරම ලස්සන තැනක් හම්බුණා. මම මේකේ නම නම් දන්නේ නැහැ. මෙතන මාරම සිස්ටම් එකකට තමයි සොරවුවක් වගේ තියෙන වලට පේන ඇති පහලින් මේ ජලාශයේ වතුර පිරීලා මෙන්න මෙතේ විදිහට තමයි පහලට යන්නේ. මේක මාරම ලස්සනයි. මම පළවෙනි වතාවට තමයි මේ වගේ තැනක් දැක්කේ. ඒ කියන්නේ මේ විදිහට සොරවුවක් වගේ එකක් දැක්කේ. වතුර මේ විදිහට රැඳිලා පහලට ගිහිල්ලා අනිත් පැත්තට යන එක පාලෙමෙන් එහා පැත්තට. මේ වීඩියෝ එක බලන කවුරු හරි මේ ස්ථානය ගැන දන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මොකක්ද මේ ලොකේෂන් එක කියලා. අපි දැන් තේවතු, කඳු පල්ලම් ඒ වගේම ෆයිනස් කළා මේ හැම එකක්ම පහු කරගෙන අපි දැන් මැඩොල් සීමා වලට ගොඩක්ම ලං කරලා තියෙන්නේ. ඒ වගේම අපේ යාළුවෙක්ගේ ගෙදරක් තියෙනවා මැඩොල් සීමා වල. අපි දැන් උදෙන්ම එහෙට තමයි යන්නේ. එහෙට ගිහින් උදෑසන ආහාරත් අරගෙන ගමන් මහන්සිය ටිකක් නිවාගෙන පුංචි ලෝකාන්තේ ඒ වගේම රත් කැලේ බලන්න තමයි මුලින්ම යන්න ප්ලෑන් කරලා තියෙන්නේ. නෝනේවා. යතුරු මම යතුරු ගන්න.
අර පිටසක් වල ජීවෙක් පස්සේ මසංගය ආයිබෝන් කියන උදේ වන්දන ආයිබෝන් ඒක වටිනවා ඒ හිනාවත් මරුවා ඕක අනිවාර්යයෙන්ම මම දානවා දැන් වෙලාව හරියටම 2:30යි මේ අපි දැන් කෑමේම කාලා මේ වලට පේනවා ඇති මේ කිතුල් පැණි රොටිය තමයි අද අපි කෑවේ අපි බලමු කොහොමද යාළුවෝ සෙට් එක මොකද කරන්න කියලා දැන් මේ යාළුවෝ සෙට් එක තමයි මේ ඉන්නේ මේ පොඩි පින්නකුත් යනවා ලෝකාන්ති බලන්න යනවද නැද්ද කියලා තමයි පොඩ්ඩක් මේ බැලුවේ දැන් අපි දැන් ලෝකාන්තේ බලන්න යන ගමන් ඉන්නේ මේ පොඩ්ඩක් වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ මේ අපි දැන් පිටවල පාරෙන් තමයි ආවේ මේ පොඩ්ඩක් මේ පාරනවා සවුත් වලට පේනවා ඇති මේ මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ ස්කූටි එක වගේ යනවා ටිකක් මේ අමාරු යන්න වලට පේනවා ඇති මේ මම පයින් යන්නේ ඔහම තමයි යන්න වෙන්නේ පොඩ්ඩක් මේ පොඩක් රෝද ලොකු බයික් එකක් වගේ තියෙනවා නම් මේ සාමාන්‍ය මේ පාරේ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව පොඩක් අර ගල් එහෙම ගැලවිලා තියෙන්නේ වලවල් ටිකක් තියෙනවා ඒකයි ප්‍රශ්නේ මේ ටයර් එක පොඩි හින්දා තමයි පොඩ්ඩක් මේ විදිහට මේ ස්කූටි එක අදින්න නැත්තේ ගයිස් මේ මාරම ලොකේෂන් එකකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ මේ ඔයාලට පේනවා ඇති මේ මේක මාර වයිබ් එකක් මේ වගේ තැනක් මම දැකලම නැහැ ඔයාලට පේනවා ඇති මේ අපේ සෙට් එක දැන් පිස්සු වැටලා ඉන්නේ මේ පේනවාද ෆොටෝ ගන්නවා සෙල්ෆි ගන්නවා විතර පිස්සු විකාරයක් වෙලා තියෙන්නේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මඩොල් සීමාවල කැම්පින් වගේ ගහනවා නම් හොඳම ඒරියා එකකට තමයි ඇවිල්ලා ඉන්නේ මෝඩයගේ ලෝකාන්තයට යන ගමන් මාර්ගය එච්චරම ලේසි පහසු මාර්ගයක් නෙමේ අපි කොහොම හරි දැන් ලෝකාන්තයට ඇවිල්ලා ඉන්නේ යාළුවනේ අපි තවත් ලොකේෂන් එකකට ඇවිල්ලා ඉන්නේ අන්න අතන තමයි view point එක තියෙන්නේ අන්න අතන අපේ දෙන්න ගිහිල්ලා බලමු ටිකක් යන්න ඕනේ අර අලගනේ පොඩි ජැකට් එක නෑ ඕව නෙවෙයි කොන්ද ගෙලින් එන්න ඕන අපිටමද ආ පොඩ්ඩක් යන්කෝ ආඩ වයිද අන්න හරි පාත්‍රේ වැඩි වුණා ඒ රවේ ෆොටෝ එකක් ඕනේ ගහන්න මගේ කකුල් දෙක මෙහෙ ගෑනවා දීපල දුත්ත කකුල් දෙක කවුද අවුලන්නේ කොහොමද මම බලන්න ඕනේ
අපි දැන් මේ ලෝකාන්තයෙන් බල්ලාවේ මේ දැන් රෑ වෙලා තියෙන්නේ මේ පොඩ්ඩක් දැන් අමාරුවෙන් ඉන්නේ. අද බෑනේ කරන්නේ. වැදිලා ඉන්නේ. පළවෙනි දවසේ මේ රාත්‍රියේ උදා වෙලා තින්නේ බොහොම ඕරෙන් කතා කරන්නේ මේ අපේ සෙට් එකේ ඉන්නවා හෙට උදේ හම්බෙමු එහෙනම් ඔක්කොම good night good morning මේ අපි දැන් හොස් එකක් කියන දාගෙන අද දවසේ ප්ලෑන් එකට යන්න හදන්නේ අලුත් ලොකේෂන් ටිකක් තියෙනවා අපි දැන් යන ගමන් ඉන්නේ මේ වෙනවනේ ජැකට් ගහගෙන ඉන්නේ පට්ටම සීසලයි වෙනම වයිබ් එකක් තියෙන මේ පැත්තේ ගෙදර තමයි මේක යාළුවගේ ගෙදරක් මේක තමයි ඉතියේ යාළුවෝ සෙට් එක දැන් උඩට ගිහිල්ලා ඉන්නේ මම මේ බයික් එකේ අතුල පොඩ්ඩක් අමතක කරලා දැන් මේ දොර වහගෙන මේ තමයි මේ ඉඳපු තැන ලොකේෂන් හරියටම පෙන්වන්න ටිකක් අමාරුයි. මෙන්න තේ වතු පහු කරගෙන මෙහෙම තමයි යන්න තියෙන්නේ. සෙට් එක දැන් උඩට ගිහිල්ලා ඉන්නේ. කොහොමද තේ වත්ත? සුපිරිනේ. උඩටම තියෙන මේ තනිකරම තේ තමයි ඔය පල්ලමටම තියෙනවා මේ පැත්ත පට්ට සීතලයි ඊ පාරකින් නෑවා කියලා වැඩක් නෑ වතුරට ගෙනන් නියමයි මම දාලා අරුන් ඇයිද දන්නේ නෑ අපි දැන් ඉදපු තැන අස් කරගෙන අලුත් නවාතැනකට යන්න තමයි හදන්නේ. දැන් බිබිල් පැත්තට තමයි යන්නේ මේ ගිහිල්ලා පොඩි අයිඩියා එකක් තියෙනවා රයිස් එකක් එහෙම හදාගන්න. ඊට පස්සේ මේ හොඳ ලොකේෂන් එකකින් නාලා එහෙම පොඩි ආතල්ලයක් ගන්න හිතමු. අපි දැන් මේක අස් කරගෙන මේ වෙනදී හොට්ට මෙට්ට ටික ඔක්කොම ටික අරගෙන දැන් මේ යාළුවාලා ගෙදර යන ගමන් ඉන්නේ. අපි එහෙනම් අලුත් ලොකේෂන් එකේ හමු වෙමු. මහන්සි.